පාලින්ද යක්ෂයා ප්‍රධාන අනුග්‍රහය. කේශර ෆර්නිචර් බස්නාගොඩ බිල්ඩින් ඇඹිලිපිටිය. දුරකථනය 077 02 20 320. ඔබට අවශ්‍ය ටීවී, රෙදි සෝදන යන්ත්‍ර, සීතකරණ ඇතුළු සියලුම ගෘහ විදුලි උපකරණ තොග සහ සිල්වරට එකම වහලක් යටින්. ප්ලාස්ටික් පුටු, මේස, කබඩ් සැතුළු මුළුතැන්ගේ උපකරණ. ලොකු කුඩා සැමට අවශ්‍ය පාපැදි, තෑගි භාණ්ඩ ලබා ගැනීමට පැමිණෙන්න. කේශර ෆර්නිචර් බස්නාගොඩ බිල්ඩින් ඇඹිලිපිටිය. දුරකථනය 077 02 20 320. කවුදතෝ? මම කාමිනී. මොකටද මෙහාට ආවේ? උඹලගේ අපොච්ච මාව එව්වේ. අපොච්ච මැරිලා බොල. මම දන්නවා. එහෙනම් මේ ආවේ? මෙන්න මේ යන්ත්‍රය දෙන්න කියලා කිව්වා. මොන යන්ත්‍රයක්ද? මෙහෙගෙන. ආයේ යකාත් එක්ක උඹ දොඩන්නේ. භූතේ කාවසේරි. බට ඒකව බේ නැතුව මගේ අර දුම්මල ටිකයි දිවිතිල්ල ගෑරන් එන්නකො. Então, mas aí. ඒ දාවනන් සේරි. කවුද මයිතේ මේ ගෑනු බරානේ? ඒ තමයි කාමිනී. කවුද මයිතේ මේක භූතේ එක්කලේ ලස්සන කෙලි පොට්ටක් නේ. මොකද කොමේ තුන්ද දිලිසෙන? සේරි මොකද බං උඹට වෙලා තියෙන්නේ? මේ කන්තමයිතේ යතිලිසෙන ජොන්ඩේ. ඕක මේ නගාට දීලා ආන් ඒකිට බොන්න අර රණවරා කෝප්පයක් ගෙනාවන. උඹත් ඔයින් ඈඳි ගනි. හොඳයි අයියන්නේ. ඉතින් කියන්නක අය මයි අපොච්චා ඔබට කොහෙද හම්බුනේ? අපොච්ච මට බන්ධනයක් දාලා තියෙන්නේ අයියන්නේ. ඒ මොකටද? මගේ ආරක්ෂාවට. අපොච්ච කනත්තට ඇවිල්ලා ඊයේ
මේ යන්ත්‍රේ දීලා ගියා. මං අයියන්ට දුන්නේ මේ යන්ත්‍රේ තමයි. ඉතින් කියපන්නක. අම්මයි අප්පොච්චයි අයියන්ට ඕක දෙන්න කියලා තමයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඒත් සිරිපාද වන්දනා කරන්න ගිය වෙලාවේ අප්පොච්චයි අම්මයි මැරුණානේ. නායට අහුවෙලා. සේරි. බලන්න සේරි. මගේ අප්පොච්ච මැරිලා අපි ගැන බලනවා. අම්මයි අප්පොච්චයි මට දරුවෙකුට වගේ සැලකුවා. තව මොනවද කිව්වේ? ඔබ කොහොමද නගා මේවා දන්නේ? අම්මයි අප්පොච්චයි මැරිච්ච වෙලාවේ අම්මව හැරමිටි පාණි තියලා අප්පොච්චාව මාව බලන්න. ඒ ආපු වෙලාවේ තමයි ওই යන්ත්‍රය දෙන්න කියලා මට කියලා ගියේ. මැරුණාට පස්සේ දුක දැනෙන්නේ නැහනේ අයියන්ඩි. සේරි. මොකද බම්මේ? අයියන්ඩි අල්ලමු. සේරි. මේ වරබල යක්කුම දිවටයි පුතේ තිරතේ මොට දර කොට යක්කුම කමන්නේ මොට මදිලේ නගා සේරිට මොනවද වෙලා? මම නගා ඕක ගණන් ගන්න එපා. නෑ අයියන්ඩි මම ඕක ගණන් ගන්නෑ. ඕක මෑදි ගත්තා. ඉතින් කාමිනී නග ඔබ කොහෙද පණ ගියේ? මේක අවුරුදු 3කට කලින් කතරගම යන්න අපි කට්ටිය ලෑස්ති වුණා. ගම්බාරි මාමා තමයි ඒක සංවිධානය කරේ. ජානිස් මුත්තා තමයි ඒකේ නඩේ ගුරා. අප්පොච්චා කිව්වා ඒ දෙන්නත් එතනමයි කියලා. මල හත්තරමයි. උන් දෙන්න භූතයෝද? ඔව් අයියන්ඩි ඒ දෙන්නත් භූතයෝ තමයි. මට යාන්තම් පණ තිබුණලු අයියන්ඩි. අප්පොච්චා තමයි මාව උස්සගෙන දුවලා තියෙන්නේ මැණික් ගමට. මාව මැණික් ගඟෙන් නාවලා ගලක් උඩ තිබ්බලු. තියලා මාව මතුරලා. මෙතුරුවත් අයියන්ඩි මගේ කන ගියා. අම්මයි අප්පොච්චයි හොඳටම දුක් වුණා. මට මතකයි. අප්පොච්චා ගොඩාක් ඇඬුවා. අයියන්ඩි දන්නවද? මට කන ගිය ගමන් අප්පොච්චා මාව ඉඹලා කෙස් ගහක් ගලවගෙන තියෙනවා. ඒ ගලවල මේ යන්ත්‍රයට දාලා මාව බන්ධනය කරලා තිබුණා. මාව අප්පොච්චාගේ විමානෙම තියාගත්තා. මට කොහෙටවත් යන්න දුන්නේ නෑ. මට කනත් නවතින්න කියලා අප්පොච්චා කිව්වා. මම එහි තමයි නැවතිලා හිටියේ අයියන්ඩි. දැන් පැහැදිලි. හොඳටම පැහැදිලි නග. අක්කලානේ උනුත් දුතේද මට සමනලට ටීවීට යමුගේ මාව බලකන්නකට ඒවටයි සේරම දෙක්කම සේරි කියන දේ අහපිය. මොකද උඹට වෙලා තියෙන්නේ? වෙලාවකට හිතනවා බුලත් භූතයද කියලා. උඹ යකෙත් උඹත් භූතයද කියලා. සේරි මට මාවත් මතක නෑ ගෑනු බරාණියක් ආවම මෙතනට. සේරි සම්සුන් වයන් සේරි ඉන්දිය කාලේ බැයි දැන්නේ. මම කන්නේ කියන්නේ කොහොමද කියන්නේ? උඹ තරමේ වල්ල ගන්නද? අක්කන්ඩි සංසුන් වෙන්න. සේරි සම්සුන් වයන්. අයියන්ඩි මට සහෝදරයෙක්. අප්පොච්චා මාව දරුවෙකුට වගේ සැලකුවේ.
සේරි සංසුන්යන් සේරි මට බයයි මයි දෙයියෝ උඹ නැති වෙයි කියලා. අක්කන්ඩි අයියන්ඩිලා දෙන්න තරුණ නිසා තමයි මාව වහන් කරලා තිබ්බේ අප්පච්චි. එතකොට ජානිස්නා ගම්බානේ ඒ දෙන්නත් පුතේ තමයි. මාව ආරක්ෂා කරන්න තමයි ඒ දෙන්නවත් අප්පොච්චි ඇවිල්ලා තියෙන්නේ. මගේ දුක සැප බලනවා කොයි වෙලාවෙත් ඇවිල්ලා. මං ගැන හොඳටම හොයලා බලනවා. උඹලා හැමෝම මට සහෝදරයෝ. අයියන්දි දන්නවද? අප්පොච්චා සිතාදියට ආවහම මාවත් බලන්න එනවා. මට මාළවලුත් අරගෙන එන්නේ. ගම්බාරි මාමයි ජානිස් මුත්තයි මාව බල්ලා යනවා ඉතින්. මගේ දුක සැප හොයලා බලනවා හැමතිස්සෙම. සමන් දෙවි හාමුදුරුවනි මන් දැනගෙන හිටියේ නැතුව ගම්බාරේ ජානිස්සුන්නේ භූතයෝ කියලා. අනේ මයි දෙයියෝ මට දෙවෙනි වටේට සමන්ලකට වැටුණා. ජානිස් මුත්තටයි ගම්බාරි මාමටයි යන්ත්‍ර ගලවන්න එපා කියලා අප්පොච්චා කියලා තිබුණේ අයියන්ඩි. මට සිතාදියට යනකොට යන්ත්‍රේ ගලවලා ඉනේ බැඳ ගන්න නියම කළේ. එතකොට මාව කාටවත් පේන්නේ නැහැ නේ අයියන්ඩි. මට දැනුයි තේරුනේ. අප්පොච්චා ඔය දඩමස් බුදින එක නැවැත්තුවේ ඔය අන්තර මන්තර ගුරුකම් වල හාස්කම් නැති වෙයි කියලා වෙන්න. ඕ මයි දෙයියෝ මයි දෙයියා මට ඇත්ත කියාපන් උඹ භූතේද්ද යක්ෂයෙක්ද කියලා. සේරි තේරුම් ගනි. මම තමයි බෝල පාලින්ද යක්ෂයාගේ පුතා. මම තමයි දැන් පාලින්ද යක්ෂයා. නගා බසිතාදී මොනවයි කරන්නේ? මම රස්සාවක් කරනවා අයියන්ඩි. සැලුන් එකක. මම ඒකේ තමයි වැඩ කරන්නේ. අයියන්ඩිලාත් එන්නකෝ ආපු වෙලාවක මාව බලලා යන්න. අක්කන්ඩිත් අරගෙන මෙන්න. මයි දෙයියෝ මාවත් එක්ක යන්නේ. හොඳා ගානෙත් ළඟයි නොවේ. නගා නුඹත් එනවයි රුණ කන්ද යන්න. අම්මයි අප්පොච්චගේ දානෙට මං එනවා අයියන්ඩි. ගම්බාරි මාමයි ජානිස් මුත්තයි එනමයි කිව්වා. අම්මයි අප්පච්චි පින් ගන්න එයි. පේන්න නම් එන්නේ නෑ කිව්වා අයියන්ඩි. එහෙම හොඳා ඊළඟ පොයට තමයි කාමිනී අම්මගේ අප්පොච්චගේ දානේ. අපි මෙහි ඉඳන්ම යමු. අනේ බෑ අක්කන්ඩි. මම සෙයිද මේ රස්සාවක් කරනවනේ. මම යන්න එපා එහෙට. මයි දෙයියෝ කාමිනීට යන්න ඕනේ කියනවා. ඔව් සේරි. කාමිනී එහෙ ඉඳලම රුණ කන්දට එයි. ඔව් අයියන්ඩි මං එහෙන්දන් එන්නම්. එහෙනම් අයියන්ඩි මම ගිහින් එන්නම්. දානෙට දවස් දෙකක් කලින් මං එන්නම්. අයියයි අක්කන්ඩි ආවොත් සිතාදිය පැත්තේ මාව බලලා යන්න එන්න. මං එහෙනම් ගිහින් එන්නම් අයියන්ඩි. හොඳා කාමිනී හොඳා. අක්කන්ඩි මං ගිහින් එන්නම්. දානෙට කලින් වත් එක්ක සිතාදියට ගොහින් එන්නම්කෝ. උඹ හරි කැමති වුණා අර නගාවහම. ඔබ ඩිරිසියා හිතුණා